Hello guys, කොහොමද ඉතින් ඔයාලට? මම සුදීර. මම මාව ඉන්ට්‍රොඩියුස් කරන්නම්. මේක මගේ පළවෙනි වීඩියෝ එක. අපි පොඩි වෙනස් වැඩක් කරන්න යන්නේ. ඔහොම ඉන්න අපිත් එක්ක. ඔයාලට දිගටම අපි එක්කන් යන්නම්. අපේ මේ එක්ස්පීරියන්ස් ඔයාලට සම්පූර්ණයෙන්ම දෙන්නම්. මගේ යාළුවා ඉන්නවා. මගේ යාළුවෙක් ඇත්තටම ඉන්නවා. මේ එයා මට පොඩි ඉන්වයිට් එකක් කරා. යන් මගෙත් එක්ක යන් අපි ගිහින් බලමු මොකටද එයා ඉන්වයිට් කරේ කියලා. ඇත්තටම මේ මම වැඩ කරන්නේ කටාර එයාපෝට් එකේ. මගේ යාළුවෙක් කටාර එයාපෝට් එකේ වැඩ කරන්නේ. අපි යන්න ඕනේ බස් එකේ. යාළුවා ගෙදරට යනකම් අපි බස් එකේ යන්න ඕනේ. මුලින්ම බලමු අපි බස් එකේ යන්න කලින් අපේ බස් කාඩ් එකේ සල්ලි තියෙනවද කියලා මුලින්ම බලන්න ඕනේ. ගයිස් මේ තියෙන්නේ මෙහි කරව ඇප්ලිකේෂන් කියලා ඇප් එකක් තියෙනවා. ඒකෙන් ඔයාලට බලන්න පුළුවන් වගේ කාඩ් බස් කාඩ් දාලා කීයක් සල්ලි තියෙනවද කියලා බලමු. අපි දැන් මගේ කාඩ් එකේ සල්ලි කීයක් තියෙනවද කියලා. හරි 7.50ක් තියෙනවා. අපිට මේ ට්‍රිප් එකට ඇති. දෙන්න යන ගමන් ඉන්නේ. මේ ඉන්නේ මගේ යාළුවා. ඔයාලට මම හඳුන්වලා දෙන්නම් යාව. යන් මම ඔයාලට ගිහිල්ලා බස් එකෙන් බහැලා මම හඳුන්වලා දෙන්නම්. ඔයාලා දැක්කේ මෙහි මෙට්‍රෝ එක. ඒක පොළොව යටින් යන්නේ. මෙන්න මේ හරිය විතරයි උඩින් යන්නේ. මේ අනිත් පැත්තට එකක් යනවා. මේ ටික දුරයි තියෙන්නේ උඩින් යන්නේ. නැත්නම් ඒක පොළොව යටින් තමයි යන්නේ. අපි දැන් ආවා. දැස්සා මේ තියෙන බස් ස්ටෑන්ඩ් එක. එතනින් බැහැලා දැන් පාර මාරු වෙන්න ඕනේ. ලේසි නෑ පාර මාරු වෙන එක. ඒක තමයි ඉතින් අමාරුම වැඩේ. යන් එහා පැත්තට. දැක්කද ලංකාවේ වගේ නෙමෙයි මේ මල් හිටවලා ලස්සනට මේව හදලා තියෙන්නේ මේ පේනවනේ. මේව කවුරුත් කඩන්නේවත් ගලවන්නේවත් නැහැ. මේවට හැමදාම වතුර දාලා ලස්සනට හදලා තියෙන්නේ. අයමුද? අප්පේනේ. අපි ආවා. දැන් මේ යාළුවා ගෙදරට පයින් යන ගමන් ඉන්නේ. මේ ඉන්නේ මගේ යාළුවා. අඳුනලා දෙනවා. මේ ආදිල් නුවර කොල්ලෙක්. උඹේ සම්පූර්ණ නම කීවා? සම්පූර්ණ නම කීවා? ඊසාක මුහන්දරම්ලා ගෙදර ශාහුල් හමීද් මොහමඩ් අජ්වත්. මුහන්දර කෙනෙක් ඔව්. හරි කියන්නේ මටත් ඒ නම අහුවාම එකපාරට මොකක් හරි වුණා. ඒ කියන්නේ මේ නියම සිංහල. ඔව්. ඒක අමුතු නම. අපි ඔයාලට දෙන්න ඉස්සරහට මෙයාගෙන විස්තර දෙන්න. මේ ඇවිල්ලා මේ විදියට මේ හොඳ නුවර කොල්ලෙක්. රටේ හැමතැනම වාහන. දැක්කනේ කෝච්චි යනවා, ප්ලේන් එනවා, බස් යනවා. ලේසි නෑ. කොයි වෙලේ බැලුවත් වාහන. මේ හැමතැනම කොහේ බැලුවත් වාහනයක් නම් තියෙනවා මේ රටේ. ලංකාවේ වගේ නෙමෙයි. වාහන නවත්තන්නේ පාරවල් වල. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ගෙවල් ඇතුළට වාහන දාන්නේ නැහැ. මේ පාරයිනේ වාහන නවත්තලා තියෙන්නේ. එක ගෙදරක සාමාන්‍යයෙන් වාහන 3-4ක් අනිවාර්යයෙන්ම තියෙනවා.
යන් අපි මොනවාරි ඕඩර් කරන්නත් ඕනේ. ගිහිල්ලාම දාමු ඕඩර්. මෝටරයක් දැම්මම අපි තාම යන ගමන් ඉන්නේ. ඔයාලට පොඩි දෙයක් පෙන්වන්න තමයි මම මේ වීඩියෝ එක ගත්තේ. මේ බලන්න මේ ගෙවල් වල පොඩි විශේෂත්වයක් තියෙනවා. කියන්න පුළුවන් නම් ඔයාලා කවුරු හරි මොකද්ද විශේෂත්වය කියලා. මේ හැම ගයක්ම එහෙමයි. මේ ගෙවල් වල වහලවල් නැහැ. ලංකාවේ වගේ වහලවල් නැහැ. මේවා තියෙන්නේ ස්ලැබ්. මෙහෙ මං හිතන්නේ වහලවල් දාන්න මේ ඒක ගවර්න්මන්ට් එකෙන් අප්‍රූව් කරන්නේ නැහැ. හැම ගෙදරකම ස්ලැබ් තමයි තියෙන්නේ. මෙහෙ වහලවල් නැහැ ලංකාවේ වගේ. ඔව් ඉතින් ලී නැහැ. ටිකක් මේ ලී නැහැ කොහොමත් වහලවල් ගහන්න. මෙහෙම ගහන එක තමයි ඉතින් මෙයාලට ලේසි. කොහොම යන් දැන් අපි ආව ටිකක් දුර සන්සෙට් එකක් තියෙනවා. සන්සෙට් එක බලමු එක මම ඒක රූම් එකට පේනවද නැද්ද දන්නේ නැහැ. බලමු අපි ගිහිල්ලා. අපි පොඩි ෂෝට් කට් එකක් දාගෙන කැලේ පාරකින් යන්නේ. මෙහෙ ගස් අඩුයි. මේ ගහ තියෙන අඳුරනවද බලන්න මේ ගහ මොකද්ද කියලා. පුළුවන් නම් කියන්න බලන්න ඔයාලා. දෙමළෙන් කියන්නේ වේප්ප කියලා. මොකද්ද කියන්නේ? දෙමළෙන් මොකද්ද කියන්නේ වේප්පද? වේප්ප කියන්නේ. දෙමළෙන් කියන්නේ වේප්ප. හරිද? කොහොම තමයි මේ කොහොම ගස් තියෙනවා හරියට. පේනවනේ. අපි මේගොල්ලෝ බංකරයට යන්නේ. අධි ආරක්ෂිත කලාපය. කොල්ලට ගෑල්ලා මගෙන් කොල්ලක් එනවා. අපි යන්. ඕඩර් කරා නම් පැක්වත් යනවා. පැක්වත් යයිනේ. කොහොමද ඉෆ්තර ටයිම් එක පයින්නවනේ. ඔව් අපිට ඉෆ්තාර් එකක මොන අයියේ කෝල් කරනවා. ඕනනා வந்துட்டு இப்போ தான் பள்ளிட்டால வந்துட்டிருக்கிறேன் ஆரோட மாதிரி ஓகேண்ணா சரி சரி நீங்கள் போங்க அப்போ வந்துட்டு பள்ளிக்கு තව පොඩි විශේෂ දෙයක් කියන්න ගත්තේ මෙයාලගේ වාහන ගැන මම කිව්වනේ කලින් මෙයාලගේ මාර ප්‍රසිද්ධ වාහනයක් තියෙනවා ලංකාවේ ඒ වාහනේ මාරම ප්‍රසිද්ධයි මෙන්න තියෙනවා වාහනේ ලෑන්ඩ් ක්‍රූසර් එක මේ වාහනේ මෙහි ගොඩක් ගෙවල් වල තියෙනවා මෙයාලගේ ගෙවල් වල අනිවාර්යෙන් යූස් කරන වාහන වලින් එකක් තමයි ලෑන්ඩ් ක්‍රූසර් කියන්නේ මෙහි අනිවාර්යෙන් හැම ගෙදරකම මෙහි ලෝකල් අය ඉන්න හැම ගෙදරකම අනිවාර්යෙන් වාහනේ ගානේ තියෙනවා මෙහෙම තමයි ඉතින් රට ජීවිතේ මේක එළියනද බලන කවුරු හරි ලංකාවේ අය නම් හිතන් ඉන්නේ අම්මා මේගොල්ලෝ වෙන ආතල් එකේ ඉන්නවා සැපට ඉන්නවා එහෙම නිතන් ඉන්නේ මේක තමයි ඉතින් ජීවිතේ please don't know that cats go always මම දාන්නද ඕඩරේ ගයිස් අපි ඕඩරයක් දාන්න යන්නේ මේ ලංකාවේ Uber Eats එක තියෙන්නේ ඒ වගේ මෙහෙ තියෙන්නේ ඒකට කියන්නේ තලබත් මේ තියෙන්නේ තලබත් එක මේක පෙන්නන්න කො ඉෆ්තාර වලට මේ නිකන් හම්බ ඔව් මේ ඉෆ්තාර වලට මෙහි පල්ලිය ගාවට ගියාම පල්ලිය ගාවෙන් පැකේජ් කරලා දෙනවා රටින් දී එකයි පළතුරු බීම එකයි මේක ලෙබන් කියන්නේ මේ ලංකාවේ තියෙන්නේ යෝගට් පානය තියෙන්නේ ඒ වගේ එකක් වතුර බෝතලේ දි සෙට් එකයි චිකන් බිරියානි මේකේ හාෆ් චිකන් එකක් විතර තියෙනවා ඉතින් මේකෙත් මේ ඔක්කොම ෆ්‍රී හැමදාම තියෙනවා මේක රාමදාන් ඉවර වෙනකන් හැමදාම මෙහි ගොඩක් පල්ලි ගාව හැමදාම මේක තියෙනවා බීෆ් නේ ඕන එකක් ගන්න අවුලක් නැහැ බීෆ් එකේ දෙකක් දාමු half එක තමයි half එක ඇතිනේ two half එකක් දාන්න මේක තියෙනනේ තුන තව පුතේ අපි යන්න දෙන්නේ රයිස් එක එක්ස්ට්‍රා දාන්න එපා මේ රයිස් තියෙනවනේ ඕනේ තියෙනනේ
මොකද පෙරි පෙරි චිකන් දෙක කිව්ව නැත්නම් ඔබ දානවා අවුලන්නේ අරගේ චිකන් තියෙනවා ඒක කන්න බෑ බෑ ඔබ කාලා බලන්නකෝ මේක දාමු දා ඔබ කිව් පෙරි චිකන් මේකද නෑ ඔක තිබ්බනේ මම වෙනම මේකද පෙරි පෙරි අන්න හරි මේකෙන් කෝකක්ද දාන්නේ මේකක් දාන්න මේක දාන්න ඔව් එච්චරයි 49 මේකත් ෆ්‍රයි කරලා දාමු අපි ඉතින් අඩෝ කොහොම කාඩ් එක ඇඩ් කරන්නේ කොහොමද මචං කාඩ් එක ඇඩ් කරන්නද ඔව් ඔහොම කාඩ් එකෙන් ගහපන්කෝ නැත්තම් දැනට තියන් ඉතින් කමන්නේ හිටපන් බලන්න කාඩ් එක ඇඩ් කරන්නත් පුළුවන් ගයිස් අපි මේක ඕඩර් කරන්න මුලින්ම ඇත්තටම කිව්වොත් බඩගිනි ඔයාලට විස්තරේ කියන්න මොකද මමත් ෆාස්ටිං වගේ තමයි මෙයාත් ෆාස්ටිං කීයද මචං ඔබ පටන් ගත්තේ උදේ කෑවද ඔබ 4:00ට කෑවද ඔව් අන්න මූ 4:00ට කාලා මම 4:00ට කෑවෙත් නෑ ගයිස් ඉන්න මේක අපි ඕඩර් එක දාලා කතා කරන්න ගයිස් ඇත්තම කතාව කිව්වොත් මට අද උදේට කන්න බැරි වුණා හරිද ඇත්තටම මේ මෙහි අද කීයටද මචං උදේ පටන් ගත්තේ නෝමිද ඔව් 4:00 විතර 4:00ටින් පස්සේ මෙහි ගොඩක් කඩවල් වහනවා ඒ කියන්නේ 4:00 වෙනකන් එයා ඇරලා තියලා 4:00න් පස්සේ යාලා වහනවා ආයෙ 3:00ට ඔව් ආයෙ හවස 3:00 විතර තමයි ස්ටාර්ට් කරන්නේ යාලා කැම දෙන්න දැන් කොහොම හරි කඩේ වහලා හින්දා මටත් දැන් කැම ගන්න කඩයක් නැහැ කෑම උයලත් නැති හින්දා අද මට කන්න බැරි වුණා මම ඇවිල්ලා ඉතින් මම මෙයාට මෙයාත් කියන්නේ අපි දෙන්නම එකම කම්පැනි එකේ වැඩ කරන්නේ බ්‍රාන්ච් දෙකක එයාපෝට් එක ඇතුලේ තැන් දෙකක ලොකේෂන් දෙකක වැඩ කරන්නේ කෝල් එක ගත්තා මමත් කිව්වා අඩෝ මමත් අද මේ ෆාස්ටිං වගේ තමයි බං ඉන්නේ මෙහෙමයි කියලා ඉතින් මම කිව්වා පොඩ්ඩක් කිව්වම කිව්වා හරි යමන් එහෙනම් හවසට අපි දෙන්න ගිහිල්ලා ඉෆ්තර එක අපේ ගෙදර කරමු කියලා ඒ ගමන ඉතින් මාත් හා කියලා මේ ආවා දැන් මෙන්න ඉෆ්තර එක රෙඩි කරනවා බඩු ටිකක් අඩුයි අද අපි ඕඩර් එක දැම්මා ඕඩර් එක එන්න ටිකක් වෙලා යනවා මොකද මේ අපි ඕඩර් එක දාන්න චුට්ටක් පරක්කු වුණා එහෙනම් මේක රෙඩි කරලා පෙන්නන්න බලන්න සුද්දෝ බලපන් මාසි සම්බෝල මාසි සම්බෝල කියන්නේ උඹලකට සම්බෝල ඔව් මාසි කියන්නේ උඹලකට වලට තමිල් වලින් කියන්නේ මාසි එදා අවුලක් නැහැ පොඩ්ඩක් දාමු ඔව් දැන් අපි ඕඩර් කරපු කෑම එක තාම ආවේ නැහැ මේ ඊට පස්සේ ඒකත් කනවා ඔව් දැන් ඉෆ්තරකට තව විනාඩි 2යි තියෙන්නේ චිකන් එකක් ෆ්‍රයි කරා මේ අය කෙනෙක් ඇවිල්ලා අපිට පැටිස් දීලා ගියා ඉෆ්තර එක පටන් ගන්න තියෙන්නේ මුලින්ම මේවා එකක් කාලා එහෙම තමයි පටන් ගන්න ඉෆ්තර එක ඒක ආගමේ හැටියට ඔව් ආගමේ හැටියට එහෙම තමයි කරන්නේ මේකකුත් තියෙනවා මයොනයිස් එක දැන් කොහොමද අරගෙන මයොනයිස් හම්බ වෙයි අපිට ඔව් මේ කොහොමද මම ඇරියේ හරි උඹ කොහොමද ඇරියේ කියලා බලන්න මම ඇරියේ පුතේ මෙහෙම ස්පේස් එකක් තියෙනවා හරි ඒකෙන් ඇල්ලුවා හරි ඕකේ එච්චරයි වාඩි වෙන්න මොකද වෙලාව බලන්න විනාඩියක් විතර ඇත්තේ කොහමද හරි වෙලාව හරි තාම පල්ලි මියක් ගියේ නෑනේ ඒක ඇහෙනවද මෙතෙන්ට ඔව් මෙතන ඇහෙනවා මේ පල්ලියෙන් කියනවා අපි විනාඩි 14ක් තියෙනවා මේකෙන් විනාඩි 14ක් තියෙනවද දෙන්න මේකෙත් විනාඩි 14ක් තියෙනවා මේ ඕඩර් කරපු එක ඔව් ඒක එන්න විනාඩි 14ක් තියෙනවා ඇත්තටම අපි දෙන්නට මෙච්චර කන්න පුළුවන් වේද කියලා තමයි තියෙන ප්‍රශ්නේ දැන් මෙතන තියෙන එනවාට අපි දෙන්න ලංකාවේනේ ඒක හන්දදින් බැරි වෙන්නේ නැහැ ඉතින් කාලා බලනවා ඔව්
කනවා. ඔයා කියන්න ගයිස් මෙයාගේ මූණයි මගේ මූණයි අපි දෙන්න එක වගේද? ගොඩක් එන අයට තියෙන ප්‍රශ්නයක් ඕක හැමෝම අහනවා අපි දෙන්න නිවුන්නද කියලා. දාන්න බෑන් කමෙන්ට් එකක් දාන්න ඔයාලා මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ආගම කිව්වා ඔයාලට නම් ඇහෙන්නේ නැතුව ඇති. එහෙනම් අපි ඉස්තරක පටන් ගන්නවා. දැන්ම පුළුණා. දැන් පටන් ගමු අපි ගන්න එක. කලතුරු තියෙන දොඩම් හරිද? උඹ පටන් ගන්න මම ආංකා එහෙනම් guys මේක අපි කන මේක මලබාරි ගෑම. මොනවද ඒක? පකෝඩාද? පකෝඩා කියන්නේ. ඒක මලබාරිද? මලබාරි කියන්නේ guys ඉන්දියාවේ කේරළ. මලයාලි. එහෙනම් අපි මේක කාලා ඊළඟ එකෙද්දි පෙන්වන්නම්. guys ඔක්කොම ටික කෑවා. අපේ ඕඩර් එකත් ආවා මේ කාලි ඉවර වෙද්දිම වගේ. අරයා ගියා ඕඩර් එක අරන් එන්න. අඩ ඔච්චර ගොඩක් තියනවද? නෑනේ. බරක් තියෙනවා. මෙහි තියෙනවා නාදිබන්දි කියලා රෙස්ටොරන්ට් එකක්. ඒකෙන් තමයි අපි ඕඩර් කරේ. මොකද ගන්න මේක අයින් කරමුද? අයින් කරමු. මේක අයින් කරමු. ඒක තියමු. මේක තියමුද? මම පැටිස් එකද? මගේ පැටිස් එක යාළුවනේ. අයිය කෙනෙක් කියලා අපිට පැටිස් දීලා ගියා. කිව්වේ මම ඔයාලා කන්නේ. මේ පැටිස් මේ ගෙදර හදලා තියෙන්නේ හොඳට කොච්චි දාලා එහෙම රහට හදලා තියෙනවා guys. ආරහයි. මේවත් දීලා ගමු මේවා. නෑනේ. ඉෆ්තරුත් දීලාද? මට සිරි වෙනවනේ. මෙන්න guys ඉෆ්තර් පැක් තමයි දීලා තියෙන්නේ. ඔයාලට පෙන්නන්නම්. ඒ ගනි. මේකෙන් නෑනේ. ඔය මම දැන් පෙරි පෙරි එක වෙන්නේ ඔය. මම මේක අර පෙරි පෙරි. මේක තියෙනවා watermelon, orange, apple තියෙනවා. අපි දෙන්නටම දීලා තියෙනවා ඒ වගේ. මේක ඇවිල්ලා beef මන්දි එකක්. මේ වතුරක් තියෙනවා. guys බලන්න guys කොච්චරක් එක එක ඒවා දීලා තියෙනවද කියලා. එතන තියෙනවා පෙරි පෙරි chicken අපි chicken එකක් ඕඩර් කරා තව. beef එක දාලා මම ඊට අමතරව chicken එකක් ඕඩර් කරා. තව තියෙනවා මේකේ පොඩි snacks වගේ තියෙනවා. චූටි සමෝසා තියෙනවා. මම හිතන්නේ මේක මොන සමෝසාද දන්නේ නැහැ නේ. චීස්ද? අදගෙන චීස් සමෝසානේ. චීස් නැත්තම් බජ්ජි මොන දාලා. එහෙනම් මේක කාලා මොන රහද කියලා කියන්නම් guys. හරිද? අපි පටන් ගමු. රෙඩි පටන් ගමු. අනේ චීස් සමෝසාද මේ? චීස්ද? නෑ. නෑ. මොනවද? අල වගේ මොනවා නේ? එහෙනම් මේකලත් කාලා ඊළඟට හම්බෙන්න. මෙදින්නේ පෙරි පෙරි chicken එක. එහෙනම් guys මේක ඇත්තටම try කරන්න තියෙන්නේ මයොනීස් එකත් එක්ක. ඔව්. ඒ මයොනීස් අරගෙන මේක රයිස් එකත් එක්ක mix කරගෙන තමයි කන්න තියෙන්නේ. මේක ඇවිල්ලා මේ මන්දි රයිස් කියලා මෙහි තියෙනවා මේ අරබික් ෆුඩ් එක. අරබික් ෆුඩ් එක. ඇත්තටම රහයි. මේක රෙස්ටොරන්ට් එකේ නම නාදිබන්දි. නාදිබන්දි කියන රෙස්ටොරන්ට් එකෙන් තමයි ඕඩර් කරේ. මේ බීෆ් එක පට්ට ටෙන්ඩර් යාළුවනේ මේ. හිතා ගන්නවත් බෑ ඇත්තට. මාරම රහයි. දැන් තියෙන ප්‍රශ්නේ මේ ඔක්කොම පිට කාලි ඉවර ගන්න පුළුවන් නේද කියන තමයි දැන් ඊළඟ ප්‍රශ්නේ අපිට. පුළුවන් මේ නේ මම හිතන්නේ.
ඔවුන් දෙනම ලංකාවෙන් ඉන්න පුළුවන්. ඔව් එහෙනම් යාළුවනේ අපි අමාරුවෙන් හරි මේ කාලා පේනන්න කාලි ඉවරයි ඔක්කොම දාලා මේක දාන්නේ ඒක තමයි. එතකොට අස් කරද්දිත් ලේසි බිම් වැටෙන්නේ නැහැ. ඊපස්සේ කොහොම මම ගිහිල්ලා අපිට ඩස්බින් එකකට දාන්න පුළුවන්. ඒක ඉවරයි. දැන් ඉඳලා නැගිට ගන්න බැරුව ඉන්නේ. කොහොමද කෑම? පට්ට රහයි විශිෂ්ටයි නවා. අති විශිෂ්ටයි. ඔව් අනිවාර්යෙන්. කාලා ඉන්නේ නැගිට ගන්න බැරි වෙන්නේ. එන නැගිටිකෝ. ගයිස් කාලා හොඳටම අමාරුයි. දෙන්නත් එක්කම ෆෝන් ඔබ විහින්නවා ටිකක්. මම බස් එක යන්න කියලා ආවේ. මට දැන් නම් බස් එක යන්න අමාරුයි වගේ. අපි ටැක්සියක් දාගෙන යන්න බලන් ඉන්නේ දැන්. ඔව් ලංකාවේ ලෙජන්ඩ්ස් මැච් එක බල ඉන්නවා. අපි දාමු ටැක්සියක් දාගමු. ටැක්සි එකෙන් දාමු. රියල් 13ක් එනවා. බලද්දී ලංකාවේ සල්ලි වලින් 100ක් වගේ. ඔව් 900කට 100ක් විතරනේ. වාහනයක් නම් ළඟ තියෙනවා. බලමු තාම සෙට් උන්නේ නැහැ. අන්න හරි ආවා. විනාඩි 5කින් වාකින් යනවා. ඔව් මේ හයිවේ එකක් තියෙනවද බං මෙතන? ඔව් එන ගමන් එන්නේ ඔව්. හරි. මේ කහ පාටින් තියෙන්නේ හයිවේ එකක්. හයිවේ එක ක්‍රොස් කරලා එයා මේ පැත්තට එන්න ඕනේ. ඇවිල්ලා තමයි යා මෙහෙට එන්නේ. විනාඩි 5ක් යනවා කියලා තියෙනවා. keeping things මේක tight. බලනවා. It's probably because he's got such a rare action. You don't see so many actions like this in the game, so it's not something that you can train yourself to play. It's a very unique action because he was very very away from the ball. It's hardly any bounce he can get. ආවද බං? අඩ ඕන යන්න කොහෙද ගියා? එනවා. වුණාර ඩොටේ යනවා හැබැයි. Yes, and interesting to see how his arms not අඩේ මේ විනාඩි මේ ලංකාවේ එම්බසි මෙතනද බං තියෙන්නේ? ඔව් බං මෙතනද නේද? ශ්‍රී ලංකන් එම්බසි එකත් මේ ළඟට තියෙන්නේ යාළුවනේ මේ. lower arm. මට පේනවත් දන්නේ නැහැ. ඔන්න බලන්න. එම්බසි ඔෆ් ශ්‍රී ලංකා කියලා තියෙන්නේ. Full delivery down the ground. That's beautifully struck there by Arul. That's going to take the line through to 91 for 7. It's like, discomfort. හරි. යාළුවනේ මේක ආවහම මම යන්න ලෑස්ති වෙන්න ඕනේ දැන්. ගයිස් ටැක්සි එක ඇවිල්ලා තියෙන්නේ. අපි යන්න ලෑස්තිලා ඉන්නේ දැන් මම නා. අඩෝ අර යම. නැත්නම් මම යනවා මචං. වරෙන් පල්ලෙහාට එනවා නා. මාව දාලා එන්න වයි. මුල ගහමුනේ 1 minute කියලා. එච්චර බලන්න. මෙතරයි. මෙතරනේ. මෙසේජ් එක තමයි එනවා කියලා. එහෙනම් ගයිස් අල්ලඩ ගිහිල්ලා හම්බ වෙන්න. ඔව් මම යනවා. ටැක්සි එක? ඕකේ. අඩෝ මම යනවා එහෙනම් ඈ.
යාළුවෙකුත් හම්බුණා. හරි බුදුදහම අවුලන්නේ. අපි ආව ලංකාවේ තේ එකක් බොන්න. කොතර කෑවත් හරියන්නේ නැහැ. තේ එකක් බොන්න ඕනේ. ලංකාවේ වැඩේකට මාව තේ එකක් බොන්න. ගයිස් ලංකාවේ කඩෙන් ගත්ත තේ එකක් දිවි මම යනවා ගෙදර. මගේ යාළුවා ගියා. මේ මෙතන හැබැයි ලංකාවේ කඩේක් තියෙනවා. මම ලංකාවේ කඩෙන් තමයි තේ එක ගත්තේ. පස්සේ පෙන්නන්නම් වලට. මම ඉන්නේ මෙන්න මේකේ. මේක අපි ඩස්බින් එකට දාලාම යමු. ලයික් ඕකලා. අපි ආවා එහෙනම්. මම යන්න ඕනේ 8 වෙනි තට්ටුවට. එහෙනම් බොහොම ස්තුතියි ඔයාලට මගෙත් එක්ක හිටියට මේක දිගටම බලාගෙන. එහෙනම් තව අලුත් වීඩියෝ එකකින් ආයෙමත් හම්බෙන්න. එහෙනම් ඔය හැමෝටම ජයම ජය වේවා.